අයිබෝන් පිළිගන්නවා පුද්ගල YouTube channel එකත් එක්ක එකතු වෙලා පුරවැසි අධ්‍යාපනයේ විෂය ඉගෙන ගන්න දරුවෝ. ඉතින් මේ දවස්වල වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් views යනවා. සෑහෙන ප්‍රමාණයක් ළමයි බලනවා. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණයක්. එතකොට ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න ඔයාලාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ සියලුම පාඩම් පිළිවෙලට මාතෘකාවෙන් මාතෘකාව අනුමාතෘකාව දාලා තියෙනවා. playlist වලට ගිහිල්ලා බලන්න. පාඩම් ටික මතක් කරගන්න. ඒක වැදගත්. ඒ වගේම like එකක් දාන්න අනිවාර්යෙන් පොඩි heart react එකක් හරි comment එකක් දාන්න ළමයි views ගියාට like comments වටින්නේ නැහැ. ඉතින් ඒක චුට්ටක් අමාරු YouTube එක කරගෙන යන්න. ඒ නිසා ඒකත් පොඩ්ඩක් මතක් කරන ගමන් දැන් මම යනවා 2026 සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපන විෂයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා තියෙන අනුහුරු ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි රෝම ඉලක්කම කතා කරන්න. එතකොට හතරවෙනි රෝම ඉලක්කම ඉස්සලාම මේ ප්‍රශ්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ප්‍රශ්නේ තමයි අන්තර්ජාතික නීතිය ඇසුරෙන් පැන නැගුණු නීති ශාඛා දෙකක් ලියන්න කියලා. හරිද? right. අන්තර්ජාතික නීතිය ඇසුරෙන් පැන නැගුණු නීති ශාඛා දෙකක් ලියන්න කියලා. තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න මම උත්තර ටිකක් දැන් කියනවා. උත්තර තමයි අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය, පරිසර නීතිය. නැවත ප්‍රශ්නේ කියනවා අන්තර්ජාතික නීතිය ඇසුරෙන් පැන නැගුණු නීති ශාඛා දෙකක් ලියන්න. ප්‍රශ්නේ උත්තර අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය, පරිසර නීතිය. දැන් මේ ප්‍රශ්නේ කියවපුවාම සහ උත්තරත් කිව්වම දැන් මම ප්‍රශ්නෙත් කිව්වා උත්තරත් කිව්වා. ඕගොල්ලන්ට පාඩම් මතක් වෙන්න බෑ නේද? පාඩම් ටික මතක් වෙන්න ඕන. මොකද්ද මේකට අදාළ පාඩම කියලා. දැන් මේ වීඩියෝ එක නවත්තලා ඔයාලා 10 11 පෙළ පොත් දෙකෙන් මතක් වෙච්ච පාඩම් ටික කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. හරිද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. මම නැවත කියනවා මේ ප්‍රශ්නේ මේ උත්තර ටිකයි අහුවට පස්සේ ඔයාලට 10 11 පෙළ පොත් දෙකේ පාඩම් 10 මතක් වෙච්ච පාඩම් මොනවද? මේ ප්‍රශ්නේ එන්නේ නැත්තේ මෙන්න මේ පාඩමින්. මේ ප්‍රශ්නේ හැදලා තියෙන්නේ මේ පාඩමින් කියලා ඔයාලට මතක් වෙනවනේ. හරිද? ඔයාලට මතක් වෙච්ච එක පාඩමක් හෝ පාඩම් දෙකක් හෝ තුනක් මතක් වෙනවනම් ඒ තුනම කමෙන්ට් එකක් දාන්න. ඒක හොඳම එක්සර්සයිස් එක. මොකද මේ ප්‍රශ්නේ හොඳට අධ්‍යයනය කරලා මගේ ටෙක්නික් ටිකත් හරියටම ඉගෙන ගන්න හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නේ කියවට පස්සේ මටත් එකපාරට පාඩම මතක් වුණේ නැහැ. හරිද? අන්න එහෙනම් තමයි මම මේ එක්සර්සයිස් එක දෙන්නේ. මේක තමයි ළමයි සමහරක් ළමයිගේ පුරවැසි වලට හෝ ඕනෑම විෂයකට A එකක්, තව ළමයෙකුට B එකක්, තව ළමයෙකුට C එකක්, තව ළමයෙකුට S එකක් තීරණය වෙන්නේ මෙන්න මේ වගේ මොලේ කොයිල් වෙන මොලේ ගැට වැටෙන ප්‍රශ්න හින්දා. ඒක තමයි අර human errors නැත්නම් human mistake කියන එක පාවිච්චි කරනවා මේ ප්‍රශ්න පත්‍ර හදද්දී. මනෝවිද්‍යාත්මකයි. මම ඒවා වෙනම කතා කරනවා. ඒවා මම වෙනම පාඩම් වල මැද කතා කරනවා. ටෙක්නික්ස්, මෙමරි ටෙක්නික්ස් ඔක්කොම කතා කරලා තියෙනවා මේ පුරවැසි අධ්‍යාපනය ඇතුලේ. එතකොට අන්න ඒ අපේ මොලේ ඇතුලේ තියෙන errors නැත්නම් ඒ වෙන mistakes නැත්නම් ඒ අපේ මොලේ කරන වැරදි තමයි පාවිච්චි කරලා තියෙන ප්‍රශ්න හදන්න. ඒකෙන් තමයි එක ළමයෙක්ගේ ලකුණ A එකක් වෙන්නේ, B එකක් වෙන්නේ, C එකක් වෙන්නේ, S එකක් වෙන්නේ සහ ෆේල් වෙන්නේ. හරිද? එතකොට ඔයාලට දැන් තේරෙනවනේ මේකේ ප්‍රශ්නේ සහ උත්තර ටික කිව්වම පාඩමක් කතක් වෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට ඒ හින්දා ඒකට තමයි මම දීලා තියෙන්නේ ඔයගොල්ලොන්ට ත්‍රිමාන සටහන කියලා එකක්. හැම පාඩමකම ත්‍රිමාන සටහන. මේවා පුරවැසි බුද්ධ ආගම ඉතිහාසයේ ඕනෑම එකකට මේ ත්‍රිමාන සටහනක් ගහ ගන්න පුළුවන්. හැබැයි පාඩම ගැන උඩ සිට යටට අවබෝධයක් තියෙන්න ඕනේ. ත්‍රිමාන සටහන ගහන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒවා ඔක්කොම මගේ වීඩියෝස් වල තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අදාළ පාඩමට අදාළ ත්‍රිමාන සටහන සහ පාඩම කොහොමද ත්‍රිමාන සටහන ගහන්න කලින් පාඩම අවබෝධ කරගන්න ඕනේ. නැත්නම් ත්‍රිමාන සටහන වැරදුනොත් ඔක්කොම ඉවරයි. ත්‍රිමාන සටහන හිට ගහගත්තොත් මේ වැඩේ ඔක්කොම ගොඩ. අන්න එහෙනම් තමයි මම ත්‍රිමාන සටහන කියන එක ගහ ගන්න කියන්නේ. අන්න එහෙනම් තමයි ඔයගොල්ලන්ට කියන්නේ ත්‍රිමාන සටහනයි අත්පොතයි දෙකම ළඟ තියාගෙන මගේ වීඩියෝ සෙට් එක අදාළ පාඩමේ අනුමාතෘකා ටිකත් එක්ක බලන යන්න. රිපීට් කර කර බලන්න. හරිද? නැත්තම් වෙන වැඩක් කරන ගම ප්ලේ වෙන්න දාලා අහගෙන ඉන්න. එතකොටත් ඔයගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා. මම මේක කියන්නේ මේ ටික මම නැවත මතක් කරන්නේ මේවා ඉදිරි අවුරුදු වල සාමාන්‍ය පෙළ ලියන ළමයින්ටත් වැදගත් වෙන නිසා මේක මේ මොහොතේ දැන් දවස් තව පොඩි ගාණක් තියෙන විභාගය පටන් ගන්න දවස් 17ක් වගේ ඒකත් වැදගත්. මොකද හරියට වැඩේ කරගන්න. හරියට කරොත් පැයෙන් කරන්නත් පුළුවන්. right. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ කියවපු ගමන් ඕගොල්ලොන්ට මතක් වෙන පාඩම් කීපයක් තියෙනවා. ඒ පාඩම් එහෙම පැටලලා මතක් වෙන්නේ ඇයි කියලාත් මම මෙතෙන්ද කියනවා. මෙතන ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? අන්තර්ජාතික නීතිය ඇසුරින් පැන නැගුණු නීති ශාඛා දෙකක් ලියන්න කියලා. ඒ ප්‍රශ්නේ කියවපු ගමන් ජාත්‍යන්තර සම්බන්ධතා කියන එක මතක් වෙන්නේ නැත. ජාත්‍යන්තර සම්බන්ධතා කියන පාඩමේ කරන්නේම අන්තර්ජාතික නීතියනේ. අන්තර්ජාතික සම්බන්ධතා ගැනත් කතා කරනෝනේ. නේ අන්තර්ජාතික සම්බන්ධතා ගැන කතා කරනෝනේ. නේ නීතිය නැතත්. එතකොට එතෙන්දී අපි ඔන්න පැටලෙන්න පුළුවන්. ඊට පස්සේ
මේකේ මාකර් ස්කීම් එකේ උත්තර ටික බලපුවම සාගර නීතිය පරිසර නීතිය වගේ දෙකක් ගත්ත ගමන් අපිට මතක් වෙන්න පුළුවන් පාරිසරික ගැටලු හා ත්‍රිසාර සංවර්ධනයේ පාඩමෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. ඊළඟට අපිට අන්තර්ජාතික නීති ඇසුරෙන් පැනනගු නීති ශාඛා දෙකක් කියලා ප්‍රශ්නේ කියපු ගමන් අපිට මතක් වෙන්න පුළුවන් මානව හිමිකම් හා යුතුයකම්. ඒකෙත් නීතිය කතා කරනෝනේ. නේද? ඒකෙත් නීතිය ගැන ටිකක් දේවල් කතා කරනවා නේද? ඒකෙත් යම් ප්‍රමාණයක් අපිට පොඩි මොලේට පොඩි වැරදි මැසේජ් එකකින් අපේ උත්තරේ අපි වැරදි පාඩමකට ගිහිල්ලා වැරදි පාඩමක් අපි හොයන්න පටන් ගන්නවා. රයිට්? එන්න ඒක තමයි අපේ තියෙන එරර් එක. ඒකයි මම කිව්වේ මම ඔය කාඩ් පැක් එකක් එහෙම පාවිච්චි කරලා ඔය මේ පාඩමකට මතක තියාගන්න හැටි ගැන කරලා ඇති ටෙක්නික් ඒ වීඩියෝ බලද්දී ඔයගොල්ලන්ට අහු වෙනවා. ඒක බලපු ළමයි දන්නවා ටික ගාලා මතක් වෙනවා ඒගොල්ලොන්ට. එතකොට මේ ඔන්න ඔක තමයි මෙතන තියෙන එරර් එක. හැබැයි මේ පාඩමට අදාළ උත්තරේ තියෙන ළමයි 11 වසරේ පළවෙනි පාඩමේ. 11 වසරේ පළවෙනි පාඩම තමයි නීතිය හා යුක්තිය කියන එක. ඒකේ 5 වෙනි පිටුවේ තියෙනවා මේකට අදාළ වෙනම මාතෘකාවක්. දේශීය නීතිය අන්තර්ජාතික නීතිය. අන්තර්ජාතික නීතිය ඇතුළේ මේ 5 වෙනි පිටුවේ තියෙනවා මෙහෙම. රටවල් අතර සම්බන්ධතා රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන මෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නොවන ක්‍රියාකාරී පුද්ගලයන්ද පාලනය කරනු ලබන නීතිය අන්තර්ජාතික ලීසිය ලෙස ස්ටාක් දක්වා තිබේ. දැන් මෙතන පළවෙනි ඡේදයේ පළවෙනි වාක්‍යය ඇතුළෙම රටවල් අතර සම්බන්ධතා රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන. ඔන්න ඔය ඡේදෙත් අපි වරන් යනෝනේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන පාඩමට. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. එතකොට මේ විදිහට රටවල් අතර සම්බන්ධතා රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන මෙන්ම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හා පුද්ගලයන්ද පාලනය කරනු ලබන නීතිය අන්තර්ජාතික නීතිය ලෙස ස්ටාක් කියන කෙනා දක්වලා තියෙනවා. ස්ටාක් කියන ආයතනය දක්වලා තියෙනවා. එක් රටක් වෙනත් රටවල් සමග පවත්වන සම්බන්ධතා අන්තර්ජාතික නීතිය මගින් පාලනය වේ. වර්තමානයේ වන විට අන්තර්ජාතික නීතිය ඇසුරින් පැනනගු නීති ශාඛා රසක් පවතී. ප්‍රශ්නෙට උත්තරේ මේ කියන්නේ. ඉතිසුරක් ලෙස අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, පරිසර නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය විදිහට දැක්විය හැකියි. එතකොට මෙතෙන්දි මේ ඕගොල්ලොන්ට මගේ සරල පැහැදිලි කිරීම වලදී ඕගොල්ලොන්ට සමහරක් වෙලාවට මානව හිමිකම් හා යුතුයකම් කියන පාඩමත් මතක් වෙනවා. ඒකට හේතුව මානව හිමිකම් හා යුතුයකම් කියන පාඩමේ අර රූප සටහන තියෙන රවුම් තුනක් ඇඳලා නේද? අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම්. ඒකේ අයිතිවාසිකම් කියන කොටසේදී මම කියනවා නේද පරිසරයටත් අයිතිවාසිකම් තියෙනවා කියලා. සාගරයට, පරිසරයටත් තියෙනවා, ජීවීන්ටත් තියෙනවා, සත්තුන්ටත් තියෙනවා අයිතිවාසිකම් කියලා. ඒතර ඒ වෙනම අයිතිවාසිකම් හැදිලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි මම හිතෙන්දි කියනෝනේ මානව අයිතිවාසිකම් කියන්නේ සත්තුන් නොවන, ගහකොළ නොවන මිනිස්යන්ට පමණක් ලෝකේ තියෙන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් කියලා. ඒකයි මම කිව්වේ මේ ප්‍රශ්නේ කියවපු ගමන් ඕගොල්ලොන්ට පැටලෙනවා මේ ප්‍රශ්නේ අහලා තියෙන මොන පාඩමෙන්ද කියලා. ඒ හින්දා තමයි පාඩම් 10ට දාලා ත්‍රිමාන සටහන් ටික මතක තියාගෙන යන්න. එතකොට ප්‍රශ්නේ කියවපු ගමන් ත්‍රිමාන සටහන මතකයි නම් මේ පාඩමේ මේ මාතෘකාව ඇතුලේ අනුමාතෘකාවක් ඇතුලේ තමයි මේක තිබුණේ කියලා උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ කාඩ් කුට්ටමක කාඩ් එකක් ගන්න කට පස්සේ ළඟ තියෙන කාඩ් තවත් කාඩුත් ඇදිලා යනවා වගේ උත්තර ගොඩක් ඔයාලට මතක් වෙනවා. ඊට පස්සේ ඔයාලට හිතා ගන්න බෑ මේකට ලියන්න උත්තරේ මොකක්ද කියලා. හරිද? හැබැයි මේ ප්‍රශ්නෙට මම කියන්නේ හිතලා නම් උත්තරයක් ලියන්න බෑ. ඒක ටිකක් අවබෝධයක් තියෙන්න ඕන ප්‍රශ්නයක්. හරි? එතකොට මම චුට්ටක් නීති හා යුක්තිය නේද මේ පාඩමට අදාළ මාතෘකාව මම ඒකින්ද ඒක චුට්ටක් මතක් කරලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන එක නවත්තනවා ළමයි. මේ එතකොට මම වීඩියෝ බලන ළමයින්ට නැවත මතක් කරනවා මම මේ පාඩම තෝරගන්නකම් චුට්ටක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. මේ යාළුවන්ටත් මේ වීඩියෝස් මෙහෙම තියෙනවා කියලා යවන්න ඒක අනිවාර්යෙන් උදව්වක්. ඒතර නීති හා යුක්තිය කියන 11 වසර පළවෙනි පාඩම නීතිය නිර්වචනය කරලා තියෙනවා. ඊට පස්සේ නීතියේ ගුණාංග. නීතියේ ගුණාංග අධිකාරී බලය මත පදනම් කර රාජ්‍ය විසින් පනවන්නක් වීම, මිනිස් ක්‍රියාකාරකම් චර්යාවන් පාලනය කිරීමෙන් අරමුණෙන් පනවලා තියෙන්නේ. යුක්ති සහගත හා සාධාරණ විය යුතුයි නීතිය. පොදි සමාජ යහපත අරමුණු කොටගෙන පැනවිය යුතුයි. මේවා මම එකයි කියන්නේ මේ පාඩම් වල තියෙන මොයි පොයින්ට්ස් ගැන අවබෝධයෙන් ගන්න. මොකද MCQ එකේ 40 නැත්තම් ඔයාලා ඉරිගහන ප්‍රශ්න පත්‍රේ ලකුණු 40 ගන්න ඒ ටික දැනුම අවශ්‍යයි. ඒ නිසා මම කියන්නේ පාඩම් ඔක්කොම බලන්න. නීතියේ මූලාශ්‍ර විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, විධාන මත 50 අධිකරණ තීන්දුව සිරිත් විරිත් ආගම කියනවා. නීති වර්ග දෙකයි දේශීය නීතිය සහ
දේශීය නීතිය එතකොට කොටස් දෙකකට බෙදෙනවා. අපරාධ නීතිය, සිවිල් නීතිය. දේශීය නීතිය, ආණ්ඩුක ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය විදිහට තමයි ප්‍රධාන කොටස් තුන. ඊට අමතරව මේ දෙක විදිහට ප්‍රධානව බෙදෙනවා. ඊට අමතරව ඉතින් අපරාධ නීතිය, සිවිල් නීතිය විශේෂයෙන් අපි කතා කරන අන්තර්ජාතික නීතිය තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය. ඔන්න මේ පාඩම ලෝකයේ දැනුමෙන් ලංකාව පැත්තට ආවා. දැන් ඔන්න කතා කරනවා ලංකාවේ ක්‍රියාත්මක නීති. මම ඒක කිව්වේ ත්‍රිමාන සටහනක් ගහ ගන්න. එතකොට මේ පාඩම ගලන දිහා කොහෙටද යන්නේ අවසානට මේ පාඩමේ අරමුණු මොනවද කියලාත් ඕගොල්ලෝගේ ඔළුවට අදහසක් එනවා. එතකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිවල උඩරට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය, ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, ඒකේ ඓතිහාසික විකාශනය තියෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණ පද්ධතිය. ඊට පස්සේ ඒවා විස්තර කරලා තියෙනවා පල්ලෙහාට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා නීතිය ක්‍රියාවට නංවන ප්‍රධානීන්ගේ කාර්යභාරය, අධිකරණ අමාත්‍යතුමා, අග්‍රවිනිශ්චයකාරතුමා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා නීතිපතිතුමා. මේ දවස්වල විශේෂයෙන්ම ඇහෙනවා නීතිපතිතුමාගේ නම නේද? රජයේ අධිනීතිවරු නීතිපතිතුමා විදියට නීතිපතිතුමා සතු බලතලාකාරයෙන් ඉටු කිරීම සඳහා සහාය වන නිලධාරීන්ගේ ලිස්ට් එක තියෙනවා. එක 8 රූපය ආරවුල් විසඳීමේ ක්‍රම ශිල්ප බේරුම්කරණය. ඔන්න ඔය ටික තමයි මේ පාඩමේ. ඊට පස්සේ නීති ආධිපත්‍ය. නීති ආධිපත්‍ය කියන්නේ මොකක්ද? අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද? අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරගන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඔන්න විදිහට තමයි මේ පාඩමේ අන්තර්ගතය තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි තවත් ප්‍රශ්නයකින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.